දැඩි වීරියක් ඇති කරගෙන අකුසල දුරු කරනවා. ඒ දැඩි වීරියක් ඇති කරගෙන අකුසල දුරු කරන්න නම් මාර්ගයෙන් උදව්ව තියෙන්න ඕනේ. කියන්නේ තමන් තුළ වැඩිච්ච ධර්ම මාර්ගයක් තියෙන්න ඕනේ. ඒ ධර්ම මාර්ගයෙන් තමයි උදව්ව ගන්න වීරියට. ඒ ධර්ම මාර්ගෙන් උදව්වක් නැත්නම් යාගේ වීරිය පවත්වන්න බෑ. ඒ වීරිය මැඩගෙන ආය අකුසල් මතුවෙන්න පුළුවන්. පිනමදි එක්කෙනා. පින බලවත් එක්කෙනාට ඒක වෙන්නේ නැහැ. එතන තමයි කුසලය ගැන. ඇත්තටම අපි අවබෝධයක් තිබිය යුත්තේ මොකක්ද මේ කුසලය කියන්නේ කල්පනා කළා මේ අපි ගමු මහා කස්සප මහ රහතන් වහන්සේගේ මේ ගිහි ජීවිතේ මහා කස්සප මහ රහතන් වහන්සේ ගිහි ජීවිතේ පිප්පලි මානවක. එතකොට මහා කච්චා මහ රහතන් වහන්සේ විවාහ වුණා. බද්දා කාපිලානි. එතකොට ඒ පිප්පලි මානවකයි මේ පිප්පලි මානවක විවාහ වෙන්න කැමති වුණේ නැහැ. එතකොට අන්තිමට රත්තරන් වලින් රූපයක් හදලා දුන්නානේ. මේ જાති ලස්සන ගෑනු ළමෙක් හම්බුනොත් මං විවාහ වෙන්නම් කිව්වා. මේ බේරෙන්න බැරි තැන. අන්තිමට බැලුවන් පස්සේ සාගල නුවරේ ඒ જાති කෙනෙක් හිටියා. ඉතින් ගෙදරින් ඇවිල්ලා එක්කන් පස්සේ කිව්වා නෑ මට පුද්ගලිකව කතා කරන්න ඕනේ කිව්වා මේ පිප්පලි මානවක. ගිහලා යාට කිව්වා නංගි මට විවාහ වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මං ඒකේ මග අරින්නයි මේ රත්තරන් රූපේ හැදී මගේ කර්මෙට ඔයා මේ රූපය වගේ ඔයා ඉන්නවා කිව්වා. එතකොට ගෑන් ළමයා කියනවා අයියන්ඩි මටත් කිසිම අවශ්‍යතාවයක් නැහැ විවාහ වෙන්න. මට ඕනේ මේ බ්‍රහ්මසාර වාසය කරන්න මගේ ජීවිතේ. මේ ඒ නිසා මගේ කර්මෙට ඔයා හම්බ වුණේ කිව්වා. එතකොට දැන් මොකද කරන්න කියලා. එතකොට මේ පිප්පලි මානවක කිව්වා නෑ එහෙනම් අපි විවාහ වෙලා බ්‍රහ්මචාරී වාසය කරමු කිව්වා. බලන්න උපන් කුසල් වල බලේ ඊළඟට සංසාරේ පුරුණලද පාරමී ධර්මයන්ගේ බලේ. ඉතින් මේ මහෝත්තම යුවතිපති දෙන්න දැන් විවාහ වෙලා ස්වාමියා බිරිඳ ඇඳේ මැද්දෙන් තිබ්බ මල් මාලයක්. මල් මාලෙ මෙහෙම තිබ්බ දෙකට. මේ පැත්තෙන් එක තියෙනවා මේ පැත්තේ එක මාලයක් තියෙනවා. කිව්වා ඔයා කවදා හරි රාගසිතක් ඉපැද්දෙව්වොත් ඒක දැනගන්න මේ මල් මාලෙන් කිව්වා. මේ මල් මාලේ ඔයාගේ පැත්ත පර වෙන්න ඕනේ කිව්වා. මම රාගෙ ඉපැද්දුවොත් මගේ පැත්ත පර වෙන්න ඕනේ කිව්වා. දින දෙපැත්තේ නේ තියෙනවා ඇඳේ. මේ බුද්ධ කාලෙ වෙච්ච සිද්ධි. මල් මාලේ පර වුණේ අවුරුදු 7ක්. කොහොම කුසල් බලයක්ද? ඒකයි මම ඔය කියන්නේ පින කියන එක එන්න ඕනේ කියලා. මේ සසරෙන් රැස් කරපු එකක් කියලා. කොහොම වීරියද? එතකොට වීරිය අදිෂ්ඨානේ මේ බල කොහොම තිබිච්ච එකක්ද? ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා දෙන්න මේ මොකද්ද පිප්පලි මානව කල්පනා කරනවා මේ ලෝකේ අරහත් සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකේ වැඩ ඉන්නවනම් උන්වහන්සේ වෙනුවෙන් මාගේ පැවිදි වේවා කියලා තමන්ම තනියම හිස බාගෙන සිවුරු පුරව ගන්නවා. අර වෙනම යන ආරාමයකට. එතකොට දවසක් බුදුරජාන් වහන්සේට මුණ ගැහෙනවා. ඈතදීම බුදුරජාණන් දැකපු ගමන් මේ මහා කස්සප මහ රහතන් වහන්සේ හිතනවා මේ ඉන්නේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ. මම උන්වහන්සේගේ ශ්‍රාවකයා. මේ ඉන්නේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ. මම උන්වහන්සේගේ ශ්‍රාවකයා. මේ සුගතයන් වහන්සේ මාගේ ශ්‍රාවකයා කියලා ඉක්මනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව මේ දෙපා වඳලා දෙපා වැළඳගෙන ස්වාමීනි මම ශ්‍රාවකයා වෙමි කියනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට කියන මහණෙනි මේ මහා කස්සප වෙන කෙනෙකුට කිව්වනම් මේ කතාව ඒ කෙනාගේ හිස ගැලවිලා වැටෙනවා කියනවා. එතකොට බලන්න මේ මොනවද මේ සංසාරයේ පුරණ ලද රැස් කරන්නා වූ පින් බලේ. ඒ රැස් කරන්නා වූ පින් බලේ තිබිච්ච අයට දේශනා කරපු ධර්මයක් තමයි අද අපි අහන්නේ. අපි මේ හදාරන්නේ, ඉගෙන ගන්නේ. එතකොට අපිට තියෙන ඕනේ නිහතමානී ආකල්පයක්. ඒක ගැන මේ අපි මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන මහා ශ්‍රද්ධාවකින්. නැත්නම් මේ බුද්ධ ශාසනයම අවබෝධ කරගන්න ඕනේ කියන මහා ශ්‍රද්ධාවකින් අපි ඉගෙන ගත්තොත් අපිත් පින් බලේ වේගෙන් වැටෙන්න ගන්නවා. එතකොට විරියට ඍජුවම එකේ සම්බන්ධතාවය තියෙනවා.